පාගමනින් වැඩම වූ පසු ඉදිමුණු සෙවිපතුල් ඇති මෝනේ ඇති විඩාබර බව ඒ අයුරින්ම නිමවා ඇති මේ ප්‍රතිමා වහන්සේ වෙනත් කිසිම තැනක ලොව දකින්නට නොලැබේ. චීන ජාතික හරිබර නම් භික්ෂුවක් විසින් 7 වෙනි සියවසේ කළු ගලින් මෙම ප්‍රතිමා නිර්මාණය කළ බව සඳහන් වේ. දහසක් නයින් ප්‍රතිමණ්ඩිත ඒ භාග්‍යවත් අමාමෑණී ලෝතුරා බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. 45 වසක් තුන්ලොවක් සනහාලු ගම්නියම් ගම් සැරිසරමින් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් නිවන් මඟ කියා දුන් ඒ භාග්‍යවත් අමාමෑණී බුදුරජාණන් වහන්සේ 80 වයස් පිරුණු කල්හි මල්ල රජදරුවන්ගේ උපවර්තන සාල වනෝද්‍යානයේ සල්ගස් දෙකක් අතර අනුපදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනුවන් මංචකයට වැඩම කළ ආකාරයේ නිරූපණය කරමින් ඉදි කරන ලද ලොව විශිෂ්ටතම බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩ ඉන්න බෞද්ධයන්ගේ ධර්ම සංවේගය උපදව ගන්නා සුවිශේෂී ස්ථානයක් ලෙස මේ කුසිනාරා නුවර විහාර මන්දිරය පෙන්වා දිය හැකිය. එමෙන්ම මේ ප්‍රතිමාව වටා ඉදිකොට ඇති විහාරගයත් ඊට නුදුරින් ඇති අශෝක රජු ඉදිකළ වූ චෛත්‍ය වටකොට වෙහෙර වහන්සේ අද දක්නට ලැබෙන පරිදි ඉදිකර ඇත්තේ නිදහස් ඉන්දීය ප්‍රථම අගමැති ජවහල්ලා නේරුතුමන්ය. 45 වසක් මුළුල්ලේ ගම්නියම් ගම්හි වැඩම කරමින් තමන් සාරා අසංකේය කල්පලක්ෂයක් දානාදී පිරුමන් පුරමින් අවබෝධ කරගත් ඒ සත්‍ය දහම දේශනා කරමින් පහන්සිලුවක් නිවෙන්නාසේ වයස අවුරුදු 80 දී කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවර්තන සාල වනෝද්‍යානයේ අනුපදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනුවන් මංචකයට වැඩම කළ ඒ අසිරිමත් සම්බුද්ධ පරිනිර්වාණය සිදු වූ ස්ථානය මෙලෙස ආමිස පූජා පැවැත්වූවෙමු. කළුගලින් නිමවා ඇති මෙම පිළිම වහන්සේ අඩි 14ක් දිගින් යුක්තය. මෙහි ඉදිරිපස කුඩා පිළිම තුනකි. දකුණේ සිට වමට පළමු පිළිරුව මල්ල රජ මෙහෙසියක් බවත් මධ්‍යයේ ඇත්තේ අවසන් වරට පැවිදිව ධර්මාභෝධය ලබා සෞඛලෙසුම් නසා මහරහත් වූ සුභද්‍ර භික්ෂුවයි. කම්මුලට අතතියා දුක්මුසු ලීලාවෙන් සිටින තෙවන කැටයම් රූපය ධර්ම භාණ්ඩාගාරික අනද හාමුදුරුවන් වහන්සේගේ